අනේ බලන්නකො මගේ අතට වෙච්ච දේ ඔයාලට පේනවද නිකන් රතු පාට බිබිලි වගේක් දාලා නිකන් රෑෂ් එකක් වගේ. මේ වෙලාවේ මං ඉන්නේ කැලේකින් වට වෙච්ච පොඩි දූපතක් වගේ තැනක. ළඟපාත ෆාමසි එකක් හොස්පිටල් එකකුත් නැහැ. ඊට පස්සේ මට ටක් ගාලා මතක් වුණා මගේ ඇඩ්වාන්ස් කෝස් එකේ දක්ෂ ආයුර්වේද වෛද්‍යවරියක් ඉන්නවා. ඇයගෙන් මං ඉක්මනට ඇහුවා මට මොකද්ද මේ වෙලාවේ කරන්න පුළුවන් කියලා. මොකද එතන කසනවත් වගේ ටිකක්. මැජික් බෙහෙතක් ළඟ තියාගෙන නෙමෙයි දුක් විඳලා තියෙන්නේ. ඔයා කෝප්පකොළ දන්නව නේද? ඉතින් කෝප්පකොළ කියන්නේ දිව්‍යමය ඖෂධයක්ලු. කොළ දෙකක් විතර අරගෙන පොඩ්ඩක් පොඩි කරලා විනාඩි 20ක් විතර තියලා හේදුවා. බලන්න මගේ අත දැන් මුකුත්ම පැල්ලමක්වත් හොයාගන්න නැහැ. ස්වභාවික ඇන්ටිහිස්ටමින් එකක් විතර කටයුතු කරන ගමන් මේ කොළ වලට පුළුවන් ශරීරයේ තියෙන විස අදින්න. රෑෂ් වලට විතරක් නෙවෙයි මේ කොළ තම්බල බොන්න දෙනවලු ආහාර විෂයෙන් වලදී පවා. මේකේ මැල්ලුම් කාලා නැද්ද? මාරම රසයි. ඒ වගේම ඉන්සිලින් ලයික් ප්‍රොපර්ටිස් තියෙන නිසා දියවැඩියා රෝගීන්ට ඉක්මනටම සීනි බහින්නත් මේක හොඳයි. මේ හොඳ ඇන්ටිඔක්සිඩන්ට් එකක් නිසා ලේ පිරිසිදු කරන්නත් උපකාරී වෙනවා. ඒ වගේම හાર્ට් පේෂන්ට්ලටත් ගොඩාක් හොඳයි.